ඔයාගේ කොණ්ඩේ ගොඩක් හැලෙනවද? එහෙම නැත්නම් කොණ්ඩේ වර්ධනය වෙන්නේ නැතුව එකම තැන නතර වෙලාද? අන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ රුපියලක්වත් වියදම් නොකර අපේ ගෙවත්තේ තියෙන පේරකොළ භාවිතා කරලා කොහොමද ඉතා කෙටි කාලයකින් පිරිපුන් දිග කොණ්ඩයක් ලබා ගන්න කියලා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon click කරන්න. ඇයි අප පේරකොළ ගන්න? පේරකොළවල විටමින් B සහ C බහුලව තියෙනවා. මේවා මගින් හිස් කබලේ කොලජන් වර්ධනය කරන්න නිසා හිස් කැඩුම ශක්තිමත් කරනවා. ඒ වගේම පේරකොළවල තියෙන ප්‍රතිඋපකාරී ගුණය නිසා හිස් වලින් නැති කර හිස් කරප නිරෝගීමත් කරනවා. අපි බලමු මේක සාදගන්නේ කොහොමද කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා නැවුම් පේරකොළ මිටියක්. ඒ වගේම වතුර ලීටර් එකක්. මුලින්ම පේරකොළ ටික හොඳින් සෝදා පිරිසිදු කරගන්න. භාජනයකට වතුර ලීටරයක් තමා මේට පේරකොළ ටික එකතු කරන්න. විනාඩි 20ක් පමණ මේ වතුර හොඳින් රත් කරන්න. ඉන්පසු මිශ්‍රණය නිවෙන්නට හැර පෙරාගෙන බෝතලයකට දමන්න. අපි දැන් බලමු මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එයාගේ හිසට කොටස් දෙකකට බෙදා ගන්න. මේ පේරකොළ වල තියෙන සාරය හිස් කබලේ මුලින්ම ස්ප්‍රේ කරන්න. විනාඩි 10ක් ඇඟිලි පුඩුවෙන් හොඳට හිස් කබල මසාජ් කරන්න. පැය දෙකක් පමණ තබා සාමාන්‍ය වතුරෙන් හොදා හරින්න. වැදගත් උපදේශයක් තමයි සතියකට දෙපාරක් හෝ තුන් පාරක් තමයි මේ සිදු කරන්න ඕන. ඕනවට වඩා වැඩි කරන්න හොඳ නැහැ. පේරකොළ වල සාරය ගිය පසු හොඳින් මසාජ් කිරීමෙන් හිස් කබලේ රුධිර ගමනාගමනයේ වේගය වැඩි වෙනවා. නැවුම් පේරකොළ භාවිතා කරන්න උත්සාහ කරන්න. ඉතින් මේ වගේ ස්වභාවික සත්කාර ඔයාලා කරලා බලලා ප්‍රතිඵල කවල්ලෙන් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වීඩියෝ වලට මගේ channel එක subscribe කරන්න. එහෙනම් අපිට ගිහින් යන්න සුබ දවසක්.